අන්තර්ජාලයේ පුරාම ආදරය දිනාගත්ත පංච් කියන පුංචි වඳුරු පැටියාගේ සම්මේදී කතාව ගැන අපි ගෙනින කෙටි විමසුමයි මේ. 2025 ජූලි මාසයේ ඉපදුණු ගමන්ම අම්මා අතහැරලා දාපු ජපන් මැකැක් වර්ගයේ වඳුරු පැටියෙක් ඔරැන්ගොටැන් සෙල්ලම් බඩුවක් එක්ක තනි වෙලා ආයෙත් Tamanගේ සැබෑ රංචුවට එකතු වෙන්න දරන අපූර්ව උත්සාහය තමයි අපි අද කතා කරන්නේ. පළමුව ඔයාලා දන්නවද මේ පංචව බලාගත්තේ ඉචිකාවා සත්වෝද්‍යානයේ කාර්ය මණ්ඩලයෙන්? ඉතින් එයාගේ පාළුව යන්න දීපු මෘදු ඔරැන්ගොටැන් සෙල්ලම් බඩුවට තුරුල් වෙලා ඉන්න හුරතල් ෆොටෝස් මුළු අන්තර්ජාලයෙන්ම වේගයෙන් පැතිලුණා. දෙවනුව අන්තර්ජාලයේ හැමෝගෙම ආදරය ලැබුණත් ඇත්තම වඳුරන් එක්ක යාළු වෙන්න යාගත්තු මුල් උත්සාහයන් අසාර්ථක වුණාම ඒ අමාරු කාලේ යාව දිරිමත් කරන්න hang in there punch කියන හැෂ්ටැග් එක පවා අන්තර්ජාලයේ නිර්මාණය වුණා. අවසාන වශයෙන් 2026 පෙබරවාරි 6 වෙනිදා අපිට අහන්න ලැබුණු සුබම ආරංචිය තමයි අපේ පංච් දැන් අර සෙල්ලම් බඩුවෙන් ඈත් වෙලා නියම වඳුරෙක් වගේ Tamanගේ ඇත්තම රංචුව එක්ක සෙල්ලම් කරන්න ජීවත් වෙන්න ඉගෙන ගනිමින් ඉන්නවා කියන එක. කාලයක් කෘත්‍රිම සෙල්ලම් බඩුවක උණුසුම හෙව්ව මේ පුංචි බඳුරු පෙටියා අද වෙනකොට සැබෑ ලෝකයේ අභියෝග ජයගෙන Tamanගේ නියම පවුලට සාර්ථකව එකතු වීම ඇත්තටම ලොකු සතුටක් නේද?